මැච් එක මුල ඉඳන්ම ෂයාන් බලාපොරොත්තු වෙන්නේ මැච් එක පුරාවටම ෂයාන්ව කැපිලා පේන්න ඕනේ කියන එක. නමුත් ඉතින් එකකින් සිද්ධ වෙන්නේ නැෂනල් ටීම් එකටම මහා නින්දාවක්. මොකද ෂයාන් මුල ඉඳන්ම ලකුණු ගන්න කෙනෙකුට ගන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම ෂයාන් ලකුණු දාගන්නෙත් නැහැ. එකෙන් ඉතින් සිද්ධ වෙන්නේ මහා අපරාධයක්. රණජීව බලාපොරොත්තු වුණේ රණජීවගේ පුතාව මැච් එක පුරාවටම කැපී පෙන්නන්න. ඒකෙන් ලංකාවේ ටීම් එකටම ලොකු අසාධාරණයක් සිද්ධ කළා. ඉතින් මේ වෙනකම්ම දීපු මැච් වලින් ගොඩක් මැච් පරදින්න හේතු වුණේ ෂයාන්. ඒක ඉතින් කෝච්චලත් මුල ඉඳන්ම දැනන් හිටියා. නමුත් ඉතින් ෂයාන් තවමත් ටීම් එක ඇතුලේ කාටවත්ම බැරි වුණා මේ වෙනකම්ම ෂයාන්ව ටීම් එකෙන් අයින් කරන්න. නමුත් ඉතින් කිසිම වරදක් නොකරපු බිමල්ව මේ වෙද්දි ටීම් එකෙන් එළියේ තියලා හැමදාමත් මැච් පරද්දවපු ෂයාන් අද ටීම් එක ඇතුලේ. මේ වගේ තමයි සිද්ධ වුණේ මුල ඉඳන්ම. ඇත්තටම මේක කනගාටු වෙන්න ඕන කාරණයක්. කොහොම හරි ඉතින් මේ පාර මැච් එකට සිද්ධ වෙන්නේ අපි කවුරුවත්ම කලින් නොසිතූ දෙයක්. හැබැයි ඉතින් අපි බලමු නූලෙන් හරි කොට දාගන්න පුළුවන් වේවිද මේ මැච් එක කියලා. ඉතින් අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපගේ වීඩියෝ දිනපතාම නැරඹීමට බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එවිට අපි වීඩියෝවත් දාපු සැනින්ම ඔබට පහසුවෙන්ම නැරඹීමට හැකියාව ලැබේවි. මේ වෙද්දි ෂයාන්ට රණජීව කියලා තියෙන්නේ මැච් එක තුලදී කොයි විදිහට ඉන්න ඕනේ කියන එක. රණජීවට ලොකු විශ්වාසයක් තියෙනවා. මැච් එකේදී ටීම් එකේ බොහෝ දෙනෙක්ව කපලා දාලා ෂයාන්ව උඩට ගන්න පුළුවන් වේවි කියලා. ඒ කියන්නේ මෙවර මැච් එක පෙරදුනත් ෂයාන්ව උඩට ගන්න පුළුවන් විදිහට තමයි රණජීව ප්ලෑන් කරලා තියෙන්නේ. ඒක ඉතින් පුදුම වෙන කාරණාවක් නෙවෙයි. මොකද රණජීව කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා කතාව බලන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් දන්නවා. ෂයාන් මැච් එක පුරාවටම රණජීවගේ අඩියායකට තමයි වැඩ කරන්නේ. වෙන පාරවල් වලටත් වැඩිය ෂයාන්ගේ අඩුපාඩු මෙවර කෝචලාට පේන්න ගන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති. ගිය පාර ෂයාන් බේරුනේ 99න්. ෂයාන් හිතලම කැච් අතාරිනවා කියලා ගොඩක් සෝෂල් මීඩියා වලත් ෂෙයා වුණා. හැබැයි ඉතින් ෂයාන් හිතුවේ නැහැ මේ පාරත් ඒ වගේ දෙයක් සිද්ධ වෙවි කියලා. නමුත් ඉතින් අපි හිතනවා ෂයාන්ට ගිය පාරටත් වැඩිය මේ පාර සෑහෙන දොස් වෙනවා. අපි ඉතින් බලමු ෂයාන් තවදුරටත් ටීම් එකේ රැඳේවිද කියන එක.